හොඳයි ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ රත්තරන් යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔන්න සෙට් දෙක ගැන කියන්න කලින් මෙන්න මේ සබ් එක ගැන චුට්ටක් කියලා ඉන්නම්. මේ සබ් එක රුපියල් 2500කට දෙනවා අලුත්ම බොක්ස් එක. ඔරිජිනල් සබ් එක ස්පීකර් එකක් අඟල් 5මාර ඕම්ස් 4 වොට් 30 හොඳ බේස් එකක් තියෙන සබ් එකක් රුපියල් 2500යි. මේක අඟල් 8 ස්පීකර් දෙකක් තියෙන්නේ වොට් 51 එකක්. ඒ කියන්නේ 50යි 50යි වොට් 100යි දෙකේම. එතකොට අඟල් 8 සුපිරි බෆල් දෙකක් තමයි. ඒ බෆල් දෙක රුපියල් 8000කට දෙනවා. ඔන්න බොක්ස් අලුත් ස්පීකර් අලුත්. එතකොට ගෙදරකට තියාගෙන උනත් පට්ට ක්වොලිටියක් තියෙන්නේ බලන්න. සුපිරිම සවුන්ඩ් එකක් තියෙනවා. හොඳ බේස් එකක් තියෙනවා. ඉතින් හරි. දැන් මේ සෙට් දෙක ගැන කියන්නම් වීඩියෝ එකේ දාලා තිබ්බ විදියට. ඉතින් ගොඩක් අය පරණ සෙට් ගැන අහලා තිබ්බා රේඩියෝ එකක් අහගන්න වගේ වැඩවලට. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්නම් මෙන්න මේ Sony සෙට් එක. මේ Sony සෙට් එක රුපියල් 2500කට දෙනවා ඔයගොල්ලන්ට. මේකේ තියෙන්නේ දැනට වැඩ කරන මට්ටමේ තියෙන්නේ රේඩියෝ එක වැඩ කරනවා. ඊට අමතරව ලයින් ඉන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්න ඔය පෙන්නන ජැක් දෙකට ජැක් එකක් ගහලා ෆෝන් එකකින් උනත් සවුන්ඩ් එක ඉන් කරන්න පුළුවන්. ඊට අමතරව දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් Bluetooth කිට් එකක් හරි USB කිට් එකක් හරි ගහලා ඔකට ඉන්පුට් කරන විදිහට හදා ගන්න පුළුවන්. බෑන්ඩ් 1 2 3 6ක ඉක්වලයිසර් එකක් එක්ක වොලියුම් කන්ට්‍රෝල් එක තියෙනවා. සුපිරි හොඳ බේස් එකක් එක්ක පැහැදිලි සද්දයක් තියෙනවා Sony සෙට් එකේ. ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්නේ මෙන්න මේ Gold Star වර්ගයේ එකේ මේකේ නම් කැසට් වැඩ කරනවා. ඊට අමතරව බෑන්ඩ් 3ක ඉක්වලයිසර් එකක් තියෙනවා. රේඩියෝ එකත් සුපිරිම ක්වොලිටි එකට තියෙනවා. ඉතින් මේකත් ඔයගොල්ලන්ට රුපියල් 2500ෙන් දෙනවා. ඉතින් පැහැදිලිව රේඩියෝ එක විතරක් අහන්න බලාපොරොත්තු වෙන්න නම් මෙන්න මේ Gold Star එක ගන්න කියලා මම ඔයගොල්ලන්ගේ කියනවා. එහෙම නැතුව මොඩිෆයි කරන්න වගේ බලාගෙන USB කිට් එකක් Bluetooth කිට් එකක් වගේ තියලා හොඳ බේස් එකක් එක්ක සවුන්ඩ් එකක් ගන්න බලාපොරොත්තු වෙන්න නම් Sony එක ගන්න. මොකද දන්න අය දන්නවා Sony කිව්වොත් ඒ බේස් එකට ඒ ක්වොලිටි එකට ගහන්න වෙන ඔය වගේ සෙට් වලින් වෙන ක්වොලිටි සෙට් නැහැ කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඔන්න සම්පූර්ණ විස්තරය කිව්වා. ඉතින් ඔය යුනිට් එකක් රුපියල් 2500ට තමයි දෙන්නේ. ඉතින් මේ කරන්න පුළුවන් මෙහෙමයි ගෙන්න ගන්න විදිය කියන්න. ප්‍රයිවට් කුරියර් හරහා ඔයගොල්ලන් ඩෙලිවරි දාලා දෙනවා. ඩෙලිවරි ඔයා හිතන්නකෝ මම දැන් හෙට මේක ඔයාට දැම්මා කියලා කිව්වා කියලා. එතකොට ඔයාට අනිද්දාට හම්බ වෙනවා. ඒ වගේ ගොඩක් ස්පීඩ් එකේ ඔයාට හම්බ වෙනවා. ඉතින් මෙහෙමයි කරන්න තියෙන්නේ. කෑෂ් ඕන් ඩෙලිවරි නැහැ. ඕගොල්ලන්ට අපිට මේකේ සෙටප් එකේ ගාන ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හිතන්නකො මේ 2500 දෙකෙන් මොකක් හරි එකක් ඔයා ගන්නවා කියලා. ඔයාගේ නම ලිපිනේ ෆෝන් නම්බර් එක අපේ WhatsApp දුරකථන අංකයට දාලා අපේ account details ඉල්ලගෙන 2500 ගෙවුවා කියලා ෆොටෝ එක දාන්න ඕනේ. ඩෙලිවරි කරලා දෙනවා. එතකොට ඩෙලිවරි ගාස්තුව රුපියල් 600ක් 700ක් වගේ යයි. ඒ 600ක් 700ක් වගේ යන ගාන ඒ වගේ තමයි යන්නේ. උපරිම 750ක් වගේ යයි. ඒ ගාන ඩෙලිවරි පැකේජ් එක අරන් එන කෙනාට දීලා ගන්න. ඒක ඒගොල්ලන්ට අයිති මුදලක්. ඩෙලිවරි කරන අයට අයිති මුදලක්. අපේ ගාස්තුව 2500 ඔයගොල්ලෝ අපිට කලින් දාන්න ඕනේ. ඉතින් ඔන්න රේඩියෝ එකක් හොයපු අයට ඒ කියන්නේ දැන් ගොඩක් වෙළඳ පොලේ අලුතින් රේඩියෝ එකක් ගත්තට මේ ක්වොලිටි එක නැහැනේ සාමාන්‍යයෙන් ක්වොලිටි එක ගැන අවබෝධයක් නැති කෙනෙක් ඉතින් අලුතින්ම මම පොඩි රේඩියෝ එකක් ගන්නවනේ කියලා. ඒත් හැබැයි මම හිතන්නේ 2500ටවත් අලුතින් රේඩියෝ එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම අරගෙන මේ ක්වොලිටි එක කවදාවත් ගන්න බෑ. ඊට අමතර මේ වගේ සවුන්ඩ් එකත් හොඳයි. සාමාන්‍ය අඟල් 6 8 වගේ බෆල් දෙකකට උනත් දෙන්න පුළුවන්. හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. පැහැදිලි සවුන්ඩ් එකක්. සාමාන්‍ය අඟල් 6ක වගේ බෆල් දෙකකට දාගත්තා නම් හොඳම ක්වොලිටි. Sony එක නම් 8 උනත් දාගන්න පුළුවන්. ඉතින් මේ මුලින්ම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න නැත්නම් පැහැදිලිව මැසේජ් එකක් දාන්න 2500ට දාලා තිබ්බ Gold Star set එක හරි Sony set එක හරි තාම තියෙනවද කියලා. මැසේජ් එකක් දාන්න 078යි 94යි 96 403 078යි 94යි 96යි 403 WhatsApp එකට මැසේජ් එකක් විතරක් දාන්න. WhatsApp කෝල් ගන්න එපා, normal කෝල් ගන්න එපා, normal message දාන්න එපා. හරිද? WhatsApp එකට message එකක් දාලා අහන්න තියෙනවා කියලා කිව්වොත් අද ඕගොල්ලන්ගේ නම ලිපිනේ ෆෝන් නම්බරේ වල අදාළ ගාස්තු ගෙවන්න. ගෙවුවට පස්සේ අපි ඕගොල්ලන්ට ඩෙලිවරි දාලා දෙනවා. ඉතින් මේ විදිහට අඩුවට හොඳ බඩු තව ඉස්සරහට ඕගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. ඕගොල්ලන්ට මොනවා හරි අවශ්‍ය වෙන බඩු එතකොට දෙයක් අපි දාලා තිබ්බොත් භාණ්ඩයක් දාලා තිබ්බොත් ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මේ වීඩියෝ එකකින් සමු ගන්නවා. ඕගොල්ලන්ට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි.